සුවපත් වේවා. අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න විග්‍රහ කරන්න දුක්ඛං දුක්ඛ අරිය සත්‍යං මේ දුක්ඛං කියන්නේ කතමං දුක්ඛ අරිය සත්‍යං මේ ගැන යම් විග්‍රහයක් කරන්න සාකච්ඡා කරන්න මේ දුක්ඛං හරියට තමන් තුළ ක්‍රියාත්මක වන තාලේ තමන්ට දකින්න පුළුවන් වුණොත් තමා මේ විදවීමෙන් නිදහස් වීමේ මාර්ග ප්‍රතිපදාව තමන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ විදවීම හරියට අඳුනගත්ත කෙනෙකුට විතරයි විදවීමෙන් නිදහස් වීමේ මාර්ගය හොයන්න පටන් ගන්න. ඒක ලෞකික වශයෙන් තියෙන විදවීමක්. හැටියට පළවෙනිම පටන් ගන්න මේ ලෞකික වශයෙන් තියෙන විදවීම. කායිකව තියෙන රෝග පීඩා විඩාවන් මේ ජීවිත සටනේ ශාරීරියත් එක්ක තියෙන විඩාවත් එක්ක තියෙන විඳවීම රෝග පීඩාත් එක්ක තියෙන විඳවීම ඒ නිසා මානසිකව තියෙන විඳවීමක් මානසිකව දැඩි විඳවීමක් තියෙනවා රෝග පීඩා තියෙනම විඳවීමක් තියෙනවා රටේ තොටේ තියෙන ලෞකික ලෝකයේ අල්ලගෙන බදාගෙන ඉන්නකන් තියෙන දේශපාලනය ආදරය වෛරය මේ සියල්ල එක්ක තියෙන විඳවීම මේ විඳවීමේ නිදහස හොයන කෙනෙකුට තමා මේ විඳවීම නිර්මාණය වෙන්නේ දෙවෙනි වේශයක් දුකක් එක කියලා. මේ දෙවෙනි වේශයේ දුක තමන් තුළ නිර්මාණය වෙන ආකාරය තුටුව කෙනෙකුට තමා මේ දුක කියන දේ දෙවෙනි වේශ නිර්මාණය වෙන්න හේතු වන මූල නිදානයන් දැකමින් ඒවා කපල සිඳලා දාලා මිදී නිදහස් විය යුතුයි කියලා ඒ මූලයන් නිදානයන් හරියට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඒ මූලයන් නිදානයන් හරියට අඳුර ගන්න පුළුවන් වෙන කෙනා තමයි ඒවා කපල සිඳලා දාලා නිදහස් වෙන්නේ. දුක්ඛ අරිය සත්‍යං කියලා කියන්නේ මේ රිය ගමන මේ සංසාර රාගයෙන් දේශයෙන් මොහෙන් එකතු කරමින් මේ පැවැත්ම තුල ලැබෙමින් තපෙමින් තමන් මේක සාරයි කියලා යන ගමන සහ මුලින්ම අසාර බව ඒක ගින්නක් ඒක අතහැරෙන් මිදී නිදහස් වේතු බව දැකලා මේ විඳවීමිනුත් ලෞකික භෞතිකව තියෙන විඳවීමිනුත් නිදහස් වෙන්න පුළුවන් වගේම මේ මායාව දකිමින් කූඩු උපාදානය කරගෙන මේ යන සහ මුලින්ම යන ගමන පුරාම තියෙන්නේ අනේක ಜಾති නිර්මාණය කරගෙන මේ ඕලාරික ශරීර කූඩු තියෙන ಜಾති පමණක් නෙමෙයි සියුම් ශරීර කූඩු තියෙන ಜಾති පමණක් නෙමෙයි මේ රූපයක් නැතිව අරූපීතාට දීඝායුක බ්‍රහ්ම නිකායන් තුල පවතින දුකක් ඒ බ්‍රහ්ම නිකායෙන් නික්මෙන දවසට නැවතත් නිරයන් ගච්ඡanti බහුතර වැඩි දිනෙක නිරයන් ගච්ඡanti වෙන නැවතත් ආය ඕලාරික හෝසියුම් කූඩු තියෙන රූප තියෙන මේ කාම ලෝක වලට පැමිණලා නැවතත් කාම ලෝක වල මේ විඳවීමටපත් වෙනවා මේ දුක් පැවැත්ම නිර්මාණය කරගන්නවා මේක හරියට නොදැක්ක නිසා තමයි මේ ලෞකික ලෝකයේ තුල විඳවීමටපත් වෙන්නේ බොහෝ දෙනෙක් මේ විඳවීමෙන් නිදහස් වෙන්න මේ ලෞකික ලෝකයේ තුලම තියෙන ලෞකික දේවල් උපයෝගී කරගන්නවා නමුත් යම් දිනයක ඒවායිනුත් මේක නිදහස් වෙන්න බැරුව ආගම් අදහනවා පින්කම් කරනවා දාන සීල භාවනා කරනවා නමුත් ඒවා తాවකාලික පැලැස්තරයක් පමණයි කියන දකින්න කෙනෙකුට තමයි මේකෙන් සහමුලින් මිදී නිදහස් වීමට අවශ්‍ය මාර්ගය සොයා ගැනීමට යොමු වන්නේ දුක්ඛං අරිය සත්‍යං කියලා කියන්නේ මේ දෙවෙනි වේශය හඳුනාගෙන ඒ සහ මුලින් ඒ මොහොතේ කපල සිඳලා දමමින් මේ විඳවීම ලෞකික විඳවීමත් ලෝකෝත්තර වශයෙන් තියෙන විඳවීමත් විඳවා යන රිය ගමනක් තියෙන කියලා දැකලා ඒකෙන් මිදී නිදහස් වෙන්න. මොකද්ද මේ රිය ගමන කියලා කියන්නේ? මේ රිය ගමන තේරුම් නොගත්තොත් රිය අරිය කරන්න බෑ. ඒ මිදී නිදහස් වෙන්න බෑ. රිය ගමන කියලා කියන්නේ මේ විඥාණයට යට වෙලා දැන් විඥාණය කියන එක දන්නවා
විඥානය කියන්නේ විවිධ ඕන මිනිස්සෙකුට තියෙන ඥානයක්. ඒ ඥානේ විවිධත්වයටපත් කරමින් විෂමත්වයටපත් කරමින් ඒ ඥානේ විකෘති කරමින් ඒ ඥානේ විකාර කරගනිමින් විපාක නිර්මාණය කරන ඥාන ක්‍රියාවක් බවට පත් කර ගැනීම. ඒ පත්වීමත් සමගම ඒට යට වෙනවා. විඥාන ක්‍රියාවට යට වූ කෙනා තුළ මම කියලා කම්පනයක් භ්‍රමණයක් ඇති වෙනවා. මම මේ ශරීර කූඩුවත් අල්ලගෙන මම කියලා කම්පනයක් භ්‍රමණයක් ඇති වෙනවා. ඒ ඇතිවීමත් එක්කම එයා ඒක අල්ල ගන්නවා. පදා ගන්නවා ඒ කම්පණය. ඒ නිසාම අවිද්‍යාව මූල පටිච්ච සමුප්පාදයක් බලගැන්වෙන්න ඕන ආකාරයට සලායතන බලගැන්වෙනවා. මේ ප්‍රතිඵලයක් හැටියට භවපච්චය ජාති අනේක ආකාරයක ජාති සඳහා අවශ්‍ය භව කර්ම බීජයක් නිර්මාණය කරගන්න. මේ සමස්ත අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සහ මුලින්ම සිඳලා දාලා මිදී නිදහස් වීමට අවශ්‍ය ආකාරයට මේ දෙවෙනි වේශය හඳුනාගමින් ඒ මිදී නිදහස් වෙන ආරම්භක පියවර තමයි දුක්ඛං අරිය සත්‍යං කියන්නේ. මේ ගැන කිසිවක් නොදන්න කෙනෙක් පළවෙනි වතාවට මේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණාපි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා සුප්පායාසුපි දුක්ඛ අප්පි සම්පයෝගෝ දුක්ඛ අප්පි විපයෝගෝ දුක්ඛ යම්පි චං න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ අනේක ಜಾති හිතේ හටගන්න අනේක ಜಾති පිරිලැස ගැනීම අපිරිලැස ගැනීම අපිරිලැස සංසන්දනය කිරීම මේ බිඳවීමට අනන්ත අප්‍රමාණ වූ සංසාර ගමන නිර්මාණය කරන්නත් හේතු වෙනවා. දෙවෙනි වේශය දෙවෙනි ගමන නිර්මාණය කරනවා. ඒ කපා බිඳ දැමිය යුතු බව තමයි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණාපි දුක්ඛ. මේ ආකාරයට මේ පිරි අපිරි පිරි නිසා අපිරි නිසා පිරි අපිරි අතර සංසන්දනය කිරීම නිසා ලෞකික භෞතික විදවීමටත් ගොදුරු වෙනවා. ඒ ගොදුරු වෙනවත් එක්කම අභ්‍යන්තරිකව මෙන්න මේ දෙවෙනි ස්වභාවයේ දෙවෙනි වේශය නිර්මාණය වෙනවා. නිර්මාණය වීමත් එක්ක අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙලා භව බීජ කර්ම බීජ නිර්මාණය වෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධය කියලා මේ අල්සයන එනතාවට අපි ශබ්ද කිරීමේ වැරදි. පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ රූප කන්ද වේදනා කන්ද එක කන්දක් නෙමෙයි කන්දා. මේ සහ මුලින්ම හඳුනාගෙන මේ රූපං වෙන ආකාරය හඳුනාගෙන වේදනා සංඥා සංකාරං විඥානං මේ උපාදානය කරගන්න යන ආකාරය දැක ඒ සහ මුලින්ම කපා බිඳ දමා සිඳ දමා මිදී නිදහස් යුතු බව දැක ඒ කපා බිඳ දමා සහ මුලින්ම උපාදානයේ නිදහස් වන ආකාරයට තමන්ගේ අභ්‍යන්තරයේ පිරිසිදු කරගත්තොත් දුක්ඛ මේ දුක නිර්මාණය කිරීම විඳවීමේ නිදහස් වීම සහ මුලින්ම පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ඒ පළවෙනි පියවර පූර්ණ කරගන්න වුණොත් තමා දෙවෙනි පියවර හැටියට මේ සඳහා තවදුරටත් හේතු වූ මූල වූ නිදාන වූ සමුදය සත්‍යං පහානා හැටියට තමන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. අපි නමුත් මේ වෙලාවේ මේ දුක්ඛං දුක්ඛ ආර්ය සත්‍යං එන තමයි විග්‍රහ කරන්නේ. එතකොට මුලින්ම මේ විඳවීම දැකලා මේ ලෞකික වශයෙන් තියෙන විඳවීමත් ඒකේ කායික විඳවීමත් මානසික විඳවීමත් දකින්න කෙනා අවසානයේ මරණයේදී මරණ මංචකයේදී තමන්ට කිසිවෙකු තමන්ගේ ධන බලය, නිල බලය, තමන්ගේ පිරිස් බලය, තමන්ගේ තනතුරු තානාන්තරවල බලය ඒ සියල්ලම කිසිම වටිනාකමක් නැතුව ගිහිල්ලා තමන්ට කාර් කවුරුත් නැතුව අසරණ වෙලා විඳවනවා. ඒ විඳවීම භයානක විඳවීමක්. ඒකෙන් මිදී නිදහස් වෙන්න කිසිම කෙනෙකුට බෑ. ඒක ඒ මොහොතේ බෑ.
මේක යථාභූතව දැකලා මේ සඳහා තමන්ගේ අධ්‍යාත්මය පිරිසිදු කරගන්න පුරුදු පුහුණු කරේ නැත්නම් පුරුදු කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ අවසානයේ පිරිසිදු කරගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි මේ දුක්ඛං අරිය සත්‍යං පළවෙනි වතාවට මෙන්න මේ පිරි අපිරි ආකාරයට දකින්න පුළුවන් වුණොත් සංසන්දනය කරන ආකාරයේ පිරි අපිරි අතර ජාතිය පිළිබඳව අනේක ಜಾති හිතේ හට ගන්නවා. මේ ජීවත් වෙලා ඉන්න මනුෂ්‍ය ජාතිය විතරක් නෙමෙයි මේ කියන්නේ. මේ මොහොතින් මොහොත හිතේ අවිද්‍යාව නිසාම අනේක ಜಾති නිර්මාණය කරනවා. අවිද්‍යාව කියලා කිව්වේ අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං නප්පජානාති. මේ ආස්වාදයේ හැටියට දකින්න නැතුව ඒ ආස්වාදයේ නිසා උරුම වෙන විපාක ඵල විපාක නොදකීම නිසා එයින් මිදී නිදහස් වීමට නොදන්නා නිසා ආස්වාදයේ තුල මම්මුලා වී කටයුතු කිරීම තමයි අවිජ්ජාව. ඒ නිසා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපද අඥානං වෙනවා. එවැනි අවිජ්ජාවෙන් පෙළෙන කෙනෙකු පළවෙනි වතාවට මෙන්න මේ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ මරණපි දුක්ඛ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සුභායසුපි දුක්ඛ අපේ සංපයෝගෝ දුක්ඛ පියෙහි විපයෝගෝ දුක්ඛ යම්පිච්ඡා නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ හැටියට යථාභූතං පජානාති වුණොත් එයා මෙතනින් එහාට මේ පළවෙනි පියවරක් හැටියට දුකින් මිදී නිදහස් වෙන්න විඳවීමෙන් නිදහස් වෙන්න දුකක් නිර්මාණය කිරීමට පෙළඹෙන ආකාරය දැකලා එතනින් මිදී නිදහස් වෙන්න අවශ්‍ය ආකාරයට කටයුතු කරනවා. මෙතනින් එහාට තවදුරටත් මේ දුක පිළිබඳව තේරුම් ගත යුතු වෙනවා. මේ පළවෙනි වතාවට කෙනෙක් පළවෙනි වතාවට මේ පිරි අපිරි ලෝකය ගැන තමන්ගේ අතුලාන්තය තුළ පිරි අපිරි ප්‍රියයි කියලා අප්‍රියයි කියලා ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරලා මිනිත් මේ ගින්නක් 10ක් විදවීමක් රත් වීමක් මත් වීමක් ගිනි ගැනීමක් නිර්මාණය කරගනිමින් රාග දේශ මෝහ සාරයි කියලා ඒ ගින්න අල්ලගෙන බදා ගන්න කෙනෙක් මේක දුටු විට යථා භූතෝ එයා එතනින් මිදී නිදහස් වීමට ඒ මොහොතේ නිදහස් වීමට දැන් සතර කමඨහන් වඩනවා. බුද්ධානුස්සති මරණානුස්සති වඩනවා. හිත සමතේටපත් කරගන්න මෙත්තානුස්සති අසුභානුස්සති වඩනවා. මෙවන් වූ ධම්ම චක්කුම් උදපාදී වූ කෙනෙකුට තවදුරටත් එතනින් නොනවති මේ දුක්ඛං කරන්න ඕනේ සියුම් සීමාවන් දකින්න පටන් ගන්නවා. මේ සියුම් සීමාවන් තමන් තුළ සියුම්ම මේ දුක නිර්මාණය වෙන්නේ මේ දුක් පැවැත්ම කර්මානුරූපව මේ පැවැත්ම පවත්වාගෙන යෑම තමයි දුක්ඛ ඒ තුළ දිගින් දිගටම විඳවීම කර්මානුරූප ක්‍රියාවන්ට යට වෙමින් පැවැත්ම දුක් පැවැත්ම නිර්මාණය කිරීම දුක ඒක ඒ කර්මානුරූප දුක් පැවැත්මක් නිර්මාණය කරන්න යන ආකාරය දැකලා ඒක කපලසින්දලා දාන්න පුළුවන් දුක්ඛං කරන්න පුළුවන්. යම් ආකාරයකට දැන් මේ පිරියපිරි ලෝකයේ දැකලා ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් උනත් තාමත් සිව්ම තියෙන්න පුළුවන් මෙන්න මේ පැවැත්මට අහු වෙන දේවල්. එනිසා කතමන් දුක්ඛං අවශේෂාච අකුසලා ධම්මා තීනීච කුසල මූලානි සාසවානි අවශේෂාච සාසවා කුසල ධම්මා සාසවා කුසල කුසලානං ධම්මානං විපාකා යේච ධම්මා කිරියා නෙව කුසලා නා කුසලා නච කම්ම විපාකා සබ්බංච රූපං ඉදං උච්චති දුක්ඛං.
එහෙම නැත්නම් තවත් ආකාරයකට කතමන් දුක්ඛං අවශේෂාච සාසවා කුසලා ධම්මා සාසවාච කුසලා අකුසලානං ධම්මානං විපාකා යේච ධම්ම කිරියා නෙව කුසලා නා කුසලා නච කම්ම විපාකා සබ්බංච රූපං ඉදං උච්චති දුක්ඛං කතමන් දුක්ඛං සාසවා කුසලා කුසලානං ධම්මානං විපාකා යේච ධම්මා කිරියා නෙව කුසලා නා කුසලා නච කම්ම විපාකා සබ්බංච රූපං ඉදං උච්චති දුක්ඛං කතමන් දුක්ඛං අවශේෂාච කිලේසා අවශේෂාච අකුසලා ධම්මා තීනීච කුසල මූලානි සාසවානි අවශේෂාච සාසවා කුසලා ධම්මා සාසවාච කුසල කුසලානං ධම්මානං විපාකා යේච ධම්මා කිරියා නෙව කුසලා නා කුසලා නච කම්ම විපාකා සබ්බංච රූපං ඉදං උච්චති දුක්ඛං. ඒතර පස් ආකාරයක් තියෙනවා මේ දුක්ඛං. දුක්ඛං අරිය සත්‍යං හැටියට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා හැටියටත් මේ දුක විඳවීම හා විඳවීම නිර්මාණය කරන පැවැත්ම දිගින් දිගටම නිර්මාණය කරන්න යන ආකාරයේ ලෝකෝත්තර වශයෙන් දකින්න. ඒ ආකාරයට එතනින් නිදහස් වෙනකොට දකින්නවා නෑ තවත් සිවුම් ආකාරයට තියෙනවා ආකාර හතර. අවශේෂාච අකුසල ධම්මා තාමත් අයින් කරන්න බැරුව ගිය අවශේෂ වශයෙන් තියෙන අකුසල කුණු අතරින් නැතුව තියෙන දේවල් නිසා මේ දුක නිර්මාණය වෙන ආකාරය පැවැත්ම නිර්මාණය වෙන ආකාරය දැකලා ඒක කපා බිඳ දැමීම ඒ මොහොතේම තීනීච කුසල මූලානි සාසවානි අර සාසවා පුණ්‍ය භාගය උපති විපක් හරිදින ලෞකික සම්මා දිට්ඨිය තාම ක්‍රියාත්මක වෙනවා නම් ඒ නිසා ඒකට හේතු වන්නේ අලෝභ ආදේශ අමෝහ. මේවා සියල්ල අවිද්‍යා මූලය නිසා ක්‍රියාත්මක වන අවස්ථා. කුසල මූලානි තමයි නමුත් සාසව සහිතයි නම් අවිද්‍යා මූලයෙන් ආරම්භලා තියෙන කියන්නේ තමන් යම් ආකාරයකට අර සංකාර කරනවා පුණ්‍ය අபிසංකාර වගේ දේවල්. පුණ්‍ය අபிසංකාරය තුළ යම් ආකාරයකට ලෝභය, ද්වේෂය, මෝහය යම් ආකාරයකට අතෑරෙනවා. නමුත් එතන ආස්වාද දෘෂ්ටිය තියෙනවා කාමාවචර. නිසා අලෝභ, ආදේශ, අමෝහ කිව් පමණින් ඒක ලෝකෝත්තර නවන ආකාරයට අර කාමාවචර ආස්වාද පරේෂණය ඇතිව අවිද්‍යා සහගතව නම් ඒ අලෝභ ආදේශ අමෝහ එතන සාසවාන එතන ආසෝ සහිතයි. මෙන්න මේ නිසා නැවතත් දුක් පැවැත්මක් විඳවීමක් අනිවාර්ය ප්‍රතිඵල වෙනවා. මේක දකින්න කෙනා එතනොත් මිදින දසන දුක්ඛං කරනවා. අවශේෂාච සාසවා කුසල ධම්මා අවශේෂ වශයෙන් මේ කුසල ධම්මා අවශේෂාච අකුසල ධම්මා අවශේෂාච සාසවා කුසල ධම්මා ආසව සහිත කුසල ධම්මා තමන් කාමාවචර වශයෙන් අවිද්‍යා මූලයෙන් ඉඳගෙන යම් ආකාරයකට ලෞකික වශයෙන් කුණු සලහැරීමක් කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ කියලා දකිනවා. සාසවාච කුසල අකුසලාණං ධම්මාණං විපාකං ආසව සහිත මේ කුසල අකුසල ආකාරයට විපාක ඵල විපාක සහිත සාසවා පුණ්‍ය භාගය උපති විපක්කායට තියෙන කුසල හා අකුසල මේවා තමන් තුළ ක්‍රියාත්මක වන ආකාරයේ ඒ මොහොත දැකොත් ඒක කපා මිදී නිදාස් වෙන්න ඕන ආකාරයට මේ සතර කමඨාන් වඩනවා. යේච ධම්ම කිරියා නෙව කුසලා නා කුසලා නාච කම්ම විපාක. ඒ කම්මඵල විපාකයක් නැහැ කියලා දකිමින් හිතමින් දික්ටිගත වෙමින් කුසලයක් හෝ අකුසලයක් මෙතන නැහැ කියලා දික්ටිගත වෙමින් කරන්න යන ක්‍රියා නිසා මේක Tamanට කරුමයක් පුරුම වෙනවා දුක් පැවැත්ම නිර්මාණය වෙනවා කියන එක දකින්න කෙනා ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය ආකාරයට දුක්ඛං කරනවා. සබ්බංච රූපං චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා අන්න දුක නිර්මාණය කරනවා. සෝත ලෝකයේ පිය රූපං සාත රූපං මේ සාත රූපං කියන ගින්නක් නිර්මාණය කරනවා රූපං උච්චනවා. එතනදීම සාත රූපං සෝත ලෝකයේ පිය රූපං සාත රූපං
එත්තේසා තණ්හා. මේ ආකාරයට සබ්බං රූපං නිර්මාණය වෙනවා කියලා කියන්නේ දුක නිර්මාණය කරනවා. පැවැත්ම නිර්මාණය කරන හින්දා ඒක දුක්ඛං කපල ඉඳලා මිදී නිදහස් වෙනවා කියන එක දකිනවා. මේ ආකාරයටම තමයි අවශේෂාච සාසවා කුසල ධම්මා. සාසවාච කුසල අකුසලානං ධම්මානං විපාකං. යේච ධම්මා කිරියා නෙව කුසලා නා කුසලා නාච කම්ම විපාක සබ්බං ච රූපං ඉදං උච්චති දුක්ඛං. සාසවා කුසල අකුසලානං ධම්මානං විපාක. යේච ධම්මා කිරියා නෙව කුසලා නා කුසලා නච කම්ම විපාක සබ්බං ච රූපං ඉදං උච්චති දුක්ඛං. අවශේෂාච කිලීසා අවශේෂාච අකුසල ධම්මා තීනීච කුසල මූලානි සාසවානි අවශේෂාච සාසවා කුසල ධම්මා සාසවාච කුසල අකුසල ධම්මාන විපාකං යේච ධම්මා කිරියා නෙව කුසල නා කුසල නච කම විපාක සබ්බංච රූපං. එහෙනම් පින්වතුනි දැන් මේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ හැටියට මේ දුකින් මිදී නිදහස් වුණත් යම් යෝගාවචරයක් තමන් විශේෂයෙන්ම අර පුරුද්දක් නිසා පුණ්‍ය අபிසංකාර චේතනාව බලවත් වෙලා තිබෙනවා නම් තවදුරටත් මේ සාසව සහිත සාසව පුණ්‍ය භාගය උපදීපක්ක හැටියට ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ හැටියට මේ දුකින් මිදී නිදහස් වීම පළවෙනි පියවර. හැබැයි ඊතුරු මේ හතරම දකින්න පුළුවන්න්නේ කුසල අකුසල කුසල මූල සාසව ආසව සහිත මේ ලෞකික සම්මාදිට්ඨිය එතනින් මිදී නිදහස් වේ යුතුයි කියලා දකින යෝගාවචරය. ඒක දකින්න නම් එයා එහෙනම් එතන ඉඳන් තමන්ගේ ධම්මචක්ක උදපාදි වූ ප්‍රමාණය මත මෙන්න මේක දකිනකොට තමයි මේ සියලුම ආකාර වලිනුත් නිදහස් වෙන්න පුළුවන්. ඒතර මේ පස් ආකාරයක් තියෙනවා දුක්ඛං කරන්න දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. පින්වතුනි මේ විග්‍රහය එතනදීම දුකින් මිදී නිදහස් වෙන්න සංසාර දුකින් මේක ඇවිල්ලා. තමයි ලෝකෝත්තර වශයෙන් දුකින් මිදී නිදහස් වෙන ලෝකෝත්තර වශයෙන් විඳවීමෙන් මිදී නිදහස් වෙන සඳහා සීල දෙනාටම උදව්වක් වේවා උපකාරයක් වේවා උපනිශ්‍ර වේවා කියලා අදිස්ථාන කරනවා. සීල දෙනාම සුවපත්ම වේවා.